අද මම ඔයාලට පෙන්වන්න අරන් ආපු රස කෑමක පිටිපස්සේ රසවත් කතාවක් තියෙනවා. ඒ වගේම ටිකක් දුබ්බර කතාවකුත් ඒක ඇතුළෙම තියෙනවා. ඉතින් මේක හදන ගමන් යම් බලන්න මේ කතාව මොකද්ද කියලා දැනගන්න. අද මම මේ පීස් එක හදිස්සිය දරබඩ ගහලා හදන්නේ ළමයෙක්ට දෙන්න හිතාගෙන. ඒක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියලා ඔයාලට කියන්නද? අපේ පැත්තේ එක අම්මා කෙනෙක් තමන්ගේ ළමයාගේ උපන්දිනේ කියලා ඇන්ටි කෙනෙක්ගෙන් රුපියල් 4000ක් ඉල්ලනවා. ඒ කියන්නේ ඉතින් ඔයාලා ගමෙත් ඉන්නවනේ පොලියට සල්ලි දෙන කට්ටිය. අන්න ඒ වගේ කෙනෙක්ගෙන් තමයි සල්ලි ඉල්ලන්නේ. එයා කලින් ගත්ත ණයක් තියෙනවා කියලා ඒ රුපියල් 4000 දෙන්න බෑ කියලා. පස්සේ ওই කතාව ඉවරනකන් ඉඳපු මම ඒ අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ ඔයා රුපියල් 4000 ණයට ඉල්ලන්නේ කියලා. ළමයට පීස් එකක් කන්න ඕමනයි අද එයාගේ උපන්දිනේ කියලා කිව්වා. ඉතින් මට හිතුණා මගේ අතේ වෙලේ 4000ක් දෙන්න තිබ්බේ නැහැ. ඒකින් හින්දා මං ගෝ මම පීස් එකක් හදලා දෙන්නද කියලා. ඒ අම්මා කිව්වා පුළුවන් නම් පුතේ ලොකු දෙයක් හදලා දෙන්න කියලා. මං ඉතින් ඒ අවුරුදු 8 බබාට හදන පීස් එක තමයි මේ. ඇත්තටම ඔයාට මට ලොකුම ආර්ථික අපහසුතාව නොතිබ්බත් රුපියල් 4000ක් හින්දාත් මිනිස්සු හරියට අසරණ වෙනවා. ඒ වගේ මම මේ කරන වගේ පොඩි උදව්වක් හරි මිනිස්සෙක් වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක ඔයාට මට මේ ලෝකෙට කරන ලොකු උදව්වක්. මොකද මිනිස්සෙක් වෙනුවෙන් ඔයාට මට ඇරෙන්න සතුන්ට උදව් කරන්න බෑනේ. ඒකෙන් හින්දා මිනිස්සෙක් වෙනුවෙන් මිනිස්සෙක් තමයි පෙනී හිටින්න ඕන. මං දැකපු හින්දා කියන්නේ මේ පීස් එක දීපු වෙලාවේ ළමයාගේ මූණේ හිනාව ගොඩක් ඒක වටිනවා. ඒ වෙලාවේ අපිට කරන්න පුළුවන් පොඩි දේ වුණත් ඒ ළමයට සතුටක්නේ. ඒ හින්දා මම මේක කරා. මමත් ඒ වෙලාවෙ ඉඳන් හිතාගත්තා ආයෙත් කරන්න පුළුවන් පොඩි හරි උදව්වක් මට පුළුවන් වෙලාවෙම මං කරනවා කියලා. මොකද ළමයාගේ මූණේ හිනාව හරි සතුටින් උඩ පැනපු හැටි ඒ දේවල් හැමදේම දැකලා මටත් ගොඩක් සතුටුයි. මේක මං හදිස්සිය හදපු හින්දා පාන් පිටි එකටම ඊස්ට් සීනි දාලා ලුණු පොඩ්ඩකුත් දාලා තමයි සෙල්ලම කවලම් කරලා ගත්තේ. ඔයාලා දකින්න ඇතිනේ. මේක හදන හරිම ක්‍රමේ නම් ගොඩක් පැයක් විතර මේක පිපෙන්න තියන්න ඕන. මම පැයක් තිව්වේ නැහැ. විනාඩි 25න් වගේ හදලා ගත්තා. මොකද යම්මට පරක්කුයිනේ. නැත්තම් ළමයාත් බලාගෙන ඉන්නවා අම්මා කොහෙද ගියේ කියලා. ඉතින් මමයි වයිෆුයි එකතු වෙලා දඩබඩ ගාලා පිටි ටික අනාගෙන මේ විදිහට කෑලි ටික කපාගෙන අවශ්‍ය කරන ටික ඔක්කොම දාගෙන පොඩියට පීස් එකක් හදන්න පටන් ගත්තා. මම මෙතන හදන්නේ සොසේජ් පීස් එකක්. ඒ මොකද මේ වෙලාවේ මටත් ලොකුවට බඩු ගන්න ටවුන් එකට දුවන්න උවමනාවක් තිබ්බට යම්මට ගොඩක් පරක්කු වෙලා තිබුණේ. ඒක හින්දා පීස් එකේ ගොඩක් අඩුපාඩුකම් තිබුණත් හරිම රසවත් හින්දා ඒ ළමයා ගොඩක් කැමති වුණා. වෙනදට මම විහිළුවක් කරේ මෙහෙ කරලා වීඩියෝ එක කරාට අද නම් පොඩ්ඩක් සීරියස් මූඩ් එකේ කරන්නේ. මොකද අපිට තමයි මිනිස්සෙට උදව් කරන්න පුළුවන්. පොඩි ළමයෙක්ගේ මූණට හරි හිනාවක් දෙන්න තියෙනවා නම් ඒක අපිට ලොකුම දෙයක්. දැන් අර කලින් පෙන්නපු විදියට කරි එක හදාගත්තට පස්සේ පිටි ඩෝ එක ඔය විදියට තුනී කරලා පේනවනේ මං කිව්වේ පිපිලා අඩුයි කියලා. ඒකයි ඔය තුනී කරගන්න අමාරු. අනිත් එක මම මේක හදන්නේ අවන්නේ එකවත් නෙමෙයි. හරිම ඉක්මනට රොටි තැටිය තමයි මම මේක හදලා ගන්නෙ. මේකේ කරි එක හදන්න ප්‍රශ්නයක් ඇතිනේ මේක බලන් ඉන්න කට්ටියට. මං ටක් ගාලා කියන්නම් කරි එකට මොනවද ඕන කියලා. සොසේජස් කෑලි 4 පැකට්ටයක් අරගෙන ඒ ටික කොඩියට කපාගෙන රම්පේ කරවිංච සුදු ලුණු දාලා ටෙම්පරාදුවට දාගෙන මේකටම මාළු මිරිස් කෑලි ටිකක් බීලුණු කෑලි ටිකක් හොඳට කපලා දාගෙන මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ රසයේ හැටියට ගම් මිරිස් ලුණු ටිකක් එකතු කරගන්නවා. දැන් ඔය පේන විදියට පීස් ඩෝ එක තුනී කළා ඒකේ සෝස් ටිකක් එහෙම ගා ගන්නවා. එතකොට මට වීඩියෝ එක අතරට පොඩි පොඩි විහිළු කරන්න හිතුණත් අද ඒ විහිළු මම මේකේ මොකුත් නොකරන්නේ මට ඒ වෙලාවේ ලොකුවට හිතට දැනෙච්ච දෙයක්. මොකද අපේ පොඩි කාලෙත් අපේ ආසාවල් අපේ අම්මලා තාත්තලාට ඉටු කරන්න බැරි වුණත් අපිට පුළුවන් අවස්ථාවක මනුස්සයෙක්ට හරි ආසාවල් ඉටු කරගන්න සපෝට් එකක් දීලා ලොකු සතුටක් ලබන්න පුළුවන්. දැන් මේ විදිහට ගෑරුප්පුවෙන් හිල් ටිකක් ඇදලා ඒ හිල් ගහන්නේ එතකොට පීස් එක ඉක්මනට කොල්ඩියට කර වෙනවා. කර වෙනවා කියන්නේ කන්න බැරි තරම් කර වෙනව නෙවෙයි. හොඳ ගානට එනවා. දැන් ওই විදිහට ෆිලින් එක දාගෙන මේක අරගෙන රොටි තැටියක් උඩින් තියන්න යන්නේ. රොටි තැටියක් උඩින් නිකන් තියන්නේ නැතුව කෙසෙල් කොළ 3-4ක් තියලා ඒක උඩින් තමයි තියෙන්නේ. එතකොට අඩිය කර වෙන්නේ නැහැ ගානට හැදෙනවා. දැන් මේක වහගන්න ඕන පියනකින්. මේක පියනකින් වහගෙන විනාඩි 2-3ක් ෆ්‍රයි වුණාට පස්සේ බිත්තරයක් අරගෙන බිත්තරයක් හොඳට බීට් කරලා ඒකට ලුණු මුකුත් දාන්න නැහැ. නිකම්ම මේක උඩින් මෙහෙම දාන්න තියෙන්නේ. ඒ දැම්මේ මොකද චීස් මේකට අඩු හින්දා. ඒකේ අඩුව පුරවන්න හිතාගෙන. දැන් මේක මද ගින්දරේ විනාඩි 7-8ක් හොඳට ෆ්‍රයි කරගත්තට පස්සේ පොඩ්ඩක් ගෑරුප්පකින් ඇනලා බලන්න මේක තැම්බිලාද කියලා. මැද තැම්බිලාද කියලා. ඊට පස්සේ මේක ලිපෙන් බා ගන්න පුළුවන් හොඳට තැම්බිලා නම්. යටට කෙහෙල් කොළ 3-4ක් දාගන්න කිව්වේ මේක ගොඩක් කර වෙන්න බලන හින්දා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම් මේ වීඩියෝ එකෙන් දෙයක් බලලා ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නව නම් පුළුවන් වෙලාවක හැම කෙනෙක්ටම උදව් කරන්න. මොකද අපිට ජීවිතේ හරි කෙටිනේ. ඒ අවස්ථාවේ මිනිස්සුන්ට උදව් කරලා හිනාව දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙනම් මං ගිහින් එන්නම්. බුදු සරණයි.